සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න අද මම පුංචි වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ආවා. ඉතින් එහෙනම් එන්න මාත් එක්ක හිමේ ඇවිදින්න යන්න. අපි පුංචිම කාලේ බලපු සුරංගන කතා කරලා ඉඳපු හිම කුමාරි කතාවේ අපිත් යනවා ඉතින් හිම කුමාරිව හොයන්න. ඉතින් හිම කියන්නේ සීතලම සීතලයි. ඒ වුණාට ඉතින් හරිම ලස්සනයි. ඔයාලත් කැමතිද නේද මාත් එක්ක ඉතින් මේ හිමේ ඇවිදින්න යන්න? එහෙනම් එන්න මාත් එක්ක. අද අපි 3 දෙනාම පාක් එකට තමයි මේ යන්නේ. මේ වෙලාවෙදී පාක් එකේ ගොඩක් හිම වැටලා තියෙන නිසා අපිට පුළුවන් හිම බලන්න. සාමාන්‍යයෙන් ඉතින් ගොඩාක් වෙලාවට ඉතින් අපිට හිම වැටෙන රැයට. එතකොට ඉතින් කොහොමද ඉතින් ඇවිදින්න අමාරු වෙන්නේ. ඉතින් පාර පේන්නේ නැහැ, ලිස්සන්න පුළුවන්. ඉතින් මේ සැරේ ටිකක් ඉතින් දවල් වැටුන නිසා අපි 3 දෙනාම මේ යන්නේ ඇවිදින්න. හැබැයි ඉතින් පාර නම් හිම වැඩි පේන්නේ නැහැ. සමහරක් වෙලාවට ඉතින් අර හිම වෙනවත් එක්කම හිමම දී වෙලා යනවා. වැඩි ඉතින් පාරද වාහනත් නැහැ. ඉතින් ඒක නිසා අපි නිදහසේ ඉතින් පාරේ ඇවිදගෙන යන්න පුළුවන්. මේ පේනවා නේද මේ ගහේ තියෙන උඹ මල්. ඉතින් උඹ මල් වලට උඩින් මේ හිම වැටිලා හරිම ලස්සනයි. ඇත්තට මේක හරි ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. මම ජපානට ඇවිල්ලා පළවෙනි දෙවන හිම මම ආසාවෙන් බැලුවා. පස්සේ ඉතින් ටික ඉතින් ඉපා වෙනවා. ඒ ඉතින් හරි සීතලයිනේ. ඉතින් ඉතින් පොඩි කම්මැලිකමකුත් ඊට පස්සේ එනවා. ඉතින් මේ සැරේ ඉතින් පොඩි දෙන්නත් ඉන්න නිසා දවල් වල හිම වැටුණ හින්දා අපි 3 දෙනා ඉතින් තීරණය කළා ඉතින් හිම බලන්න යන්න ඇවිදලා ඉන්න චුට්ටක්. මේ දවස්වල ඉතින් ස්ටේෂන් එතකොට බස් වලට ඉතින් හරි අමාරුයි. මොකද ස්ටේෂන් වැඩ කරන්නේ නැහැ, බස් වැඩ කරන්නේ නැහැ. මොකද පාරේ යන්න අමාරුයි. ඒ නිසා ඉතින් ගොඩාක් ඉතින් නිවාඩු තියෙන වැඩ කරන තැන්වලත් නිවාඩු ඉතින් යන්නේ අපහසු නිසා. ඉතින් ওই විදිහට අපි දැන් මේ ඇවිදගෙන යනවා. ඉතින් ගොඩාක් ළමයි ඇවිල්ලා තිබුණා මේ පාක් එක පැත්තේ සෙල්ලම් කරන්න. ඉතින් අපි එනකොට ගොඩාක් අය ඇවිල්ලා සෙල්ලම් කරලා ගිහිල්ලා තිබුණා. කිහිප දෙනෙක් සෙල්ලම් කරන්න ඇවිල්ලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ අපේ පාක් එක. පේනවනේ හැමතැනම සුදු පාටයි. මේ තියෙන්නේ ඉතින් ඉන්න මම පෙන්නන්න මේ තමයි හිම. මේ බඩ ළමයි. ඉතින් මේ අවුරුදු ටිකක් සීතල වැඩිත් හින්දා වැඩි ඉතින් අපි එළියට යවුනෙත් නැහැ. පොඩි දෙන්න අසනීප වුණා. වෛරස් උනත් තියෙනවා සීත කාලෙට ඉතින් ඉස්කෝලේ වලින් නර්සරි වලින් ඒවත් ඉතින් ඒගොල්ලන්ට ඉතින් අරගෙන එනකොට අපිටත් එහෙමම හම්බ වෙනවා. ඉතින් මේ විදිහට සෙල්ලම් කර හිටියට ඉතින් පොඩ්ඩක් එහා මෙහා වුණ ගමන් ඉතින් පොඩි තියන අඬු ටිකකුත් යනවා අක්ක කියන අංගෙකි.
අර පේනවනේ දැතින් ඉතින් මේගොල්ලෝ පාරවල් සුද්ධ කරගන්න ඕනේ. නැත්තම් ඉතින් ඒගොල්ලන්ගේ එදිනදා වැඩ කරගන්න හැම අමාරුයි. සාමාන්‍ය ඉතින් දවසක් වගේ හිම තිබුණාට පස්සේ පහවදානකොට ඉතින් හිම දී වෙලා යනවා. එතකොට නම් ඉතින් පාරේ ඉදින් හරිය අමාරුයි. මොකද අර හිම ටික ඔක්කොම දිය වෙලා ඊට පස්සේ කර උඩින් තට්ටුව වගේ ගල් වෙලා තියෙනවා. නිකන් වීදුරු වගේ. ඉතින් ලෙස්සන්න තියෙන සම්භාවිතාවෙත් ඉතාම ඉහළයි. එහෙනම් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යන්නම්. ඉක්මනටම අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න මම ආපහු එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.